හායි මගේ ලස්සන යාළුවනේ කොහොමද අදත් ආවා වීඩියෝ එකක් අරගෙන අද කියලා දෙන්නම් මහන විදිය. හොඳද? මහන විදිය කියන්නේ කතිරේ මහගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ස්ටෙප් බයි ස්ටෙප් යමු. chart එකක් අරගෙන මහන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. හොඳද? මොකද මට කමෙන්ට්ස් දාලා තිබුණා ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයත් ඉන්නවා කියලා ඉවරලා. ඉතින් ඒගොල්ලන්ට අපි මුලින් ඉඳලම කියලා දෙන්න ඕනනේ. එතකොටනේ වරද්ද ගන්න නැතුව ලස්සනට මහන්න පුළුවන්. ඒක නිසා එහෙම කරමු. එතකොට අපි එහෙනම් වීඩියෝ එකට යමු වැඩි කතාවක් නැතුව. මම ටිකක් තද පාට නූලක් ගත්තේ. දැන් මම ඔයගොල්ලන්ට එදා කිව්වනේ මේ වගේ නූල් කැරල්ලක් තියෙනවා. ඒක මේකේ ඔතාගෙන ඊට පස්සේ ඒක අපි දැන් නූල් පොටවල් 6ක් තියෙන එක අපි දෙකට බෙදා ගන්නවානේ නූල් තුන ගන්න. ඒ වගේ තුනකට හදාගත්ත නූලක් තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මේ නූලේ විදිහට අරගෙන tapestry ඉදිකට එහෙම නැත්නම් cross stitch කරන ඉදිකට අරගෙන ඒකට මෙහෙම නූල දාලා එක පැත්තකින් අපි ගැටයක් ගහ ගන්නවා ලොකු ගැටයක්. මොකද මේකේ තියෙන සිදුර ටිකක් ලොකුයිනේ රෙදි කෑල්ලේ තියෙන. ඒක නිසා ටිකක් ලොකු ගැට දෙකක් තුනක් විතර එක ළඟ ගහ ගන්න. එතකොට ගැටේ ලොකු වෙනවනේ මේ විදිහට. මේ පේනවනේ ටිකක් ලොකු ගැටයක් තියෙන්නේ. හරි ඒ විදිහට ඊට පස්සේ ගැටේ තියෙන කොටස පල්ලෙහාට දාලා මේ විදිහට අනිත් කොටට තියා ගන්න ඕන. හරි එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් හරියටම කතිරේ ගන්නෙ කොහොමද කියලා. දැන් මේ රෙදි කෑල්ල මේ විදිහට තියනවා කියන්නකෝ. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන ඇඳගෙන තියෙනවා මෙහෙම 1 2 3 4 කියලා. හරිද? එතකොට රෙදි කෑල්ලේ අපි ඇත්තටම දැන් මහනකොට කොටුව ගන්නේ ඒ විදිහට තමයි. හරිද? කොටුව ගන්නේ ඉන්න මම ඔයගොල්ලන්ට කියන්නම්. දැන් අපි මහන විදිහට මෙහෙම ගත්තොත් මෙතනින් අපි ඉඳි කට්ට මෙහෙම පිට පැත්තේ ඉඳලා රෙද්දේ අපේ ඉන්න ඉස්සරහ පැත්තට මෙහෙම ඉඳි කට්ට ගන්නවා එළියට. ඒක තමයි එක. හොඳද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවනේ මේ ඇලයිරක් විදිහට එන විදිහට එහෙම මෙතනින් මේක 2. හොඳද? ඊට පස්සේ මේක තියෙනවනේ මේකට උඩින් එකෙන් තමයි අපි ආපහු ඉඳි කට්ට එළියට ගන්නෙ. ඒක තමයි 3. මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ පළවෙනියට මහපු එකට එහා පැත්තෙන් තියෙන එකෙන් තමයි ආපහු පිටිපස්සට ඉඳි කට්ට ඇදලා ගන්න. මේක තමයි දැන් ඇවිත් තියෙන කතිර. පේනව නේද ඔයාලට? ඒකට මම ඔයාලට පැහැදිලි වෙන්න කොලයක මේක ඇඳලත් පෙන්නන්නම්. රෙදි කෑල්ල ආපහු අනිත් අතට තියලා ඉවරලා ඔයගොල්ලන්ට මහන විදිය පෙන්නන්න. හරි. මම හිතනවා දැන් මේ කියලා දෙන විදිහෙන් ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි වෙයි කියලා. දැන් හිතන්නකො මේ රෙදි කෑල්ල තියෙනවා. හොඳද? ඊට පස්සේ මෙහෙම තමයි දැන් අපි එක කොටුවක් කියලා ගන්නකො. මේක තමයි එක කොටුවක්. ඊට පස්සේ මේකේ අපි රෙද්දේ පිටපැත්තේ ඉඳලා එළියට ඒ කියන්නේ අපි ඉන්න පැත්තට ගන්නවා ඉඳි කට්ට. මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ මෙතනින් තමයි ඉඳි කට්ට දැන් මෙහෙම නූල මෙතනින් උඩට අරගෙන මෙතනින් ඇතුළට ඉඳි කට්ට දානවා. ඒක තමයි 2. ඊට පස්සේ දැන් මෙතනින් ඇතුළට දාපු ඉඳි කට්ට ආපහු මෙතනින් තමයි උඩට ඇදලා ගන්න. ඒක තමයි 3. ඊට පස්සේ මෙතනින් ගත්ත ඉඳි කට්ට මෙතනින් ආපහු ඇතුළට දානවා. එතන තමයි 4. මෙතනින් උඩට ගත්තා. මෙතනින් පල්ලෙහාට ඇතුළට රෙදි කෑල්ල ඇතුළට දැම්මා. මෙතනින් උඩට ඇදලා ගත්තා. ආපහු මෙතනින් පල්ලෙහාට ඇතුළට දැම්මා. එතකොට මේක දැන් සමහරු මේ පැත්තෙන් අරගෙන මෙහෙම දාලා මෙහෙන් අරගෙන මෙහෙම කරලා එහෙම කරනවා. හැබැයි දැන් මම මහලා තියෙන හැම chart එකක්ම මේ විදියට මහන්නේ. සහ දැන් හිතන්නකෝ දැන් ඔයාලා දැන් මේක මේ විදියට හරි පුරුදු වුණා. මෙහෙම මැහුවා. ඊට පස්සේ තව ඊළඟ කොටුව තියෙනවා. ඒ කොටුවේදී ඔයාලා දැන් අපි මහගෙන යන්න ඕන පිළිවෙල මෙහෙමනේ. ඒ පිළිවෙල වෙනස් කරලා ඔයාලා හිතන්නකෝ මෙහෙන් දාලා මෙහෙම අරගෙන මෙහෙම මැහුවා කියලා. එතකොට මේ මහපු විදිහයි මේ මහපු විදිහයි අතර වෙනසක් තියෙනවානේ. ඒක ඔයාලට ඒ වෙලාවේ ලොකුවට තේරුනේ නැති වුණාට chart එක මහලා ඉවරුනාට පස්සේ අවුල් ජාලාවක් වෙනවා. රූපේ තියෙන ලස්සන කිසිම විදිහකින් පේන්නේ නැති වෙනවා. හරිම කැත විදිහට තමයි ඒ කියන්නේ රූපේ එළියට පේන්නේ හරිම කැතට. මොකද දැන් මේම එක දැන් ඔයාලා මේ මහන පිළිවෙල තමයි මේ මුළු chart එක පුරාවටම ඔයගොල්ලෝ මහගෙන යන්න ඕන. එහෙම නැතුව මේ කතිරේ මේ විදිහට මේ කතිරේ ආයි මෙහෙම මහගෙන ගියොත් පටලගෙන මහගෙන ගියොත් ඒක හරියම කැන්නේ කැත්තට පේනවා. ඒක මේ
රූපේ ඒක නිසා ඒක ගැන හරියම කල්පනා වෙන්න. එතකොට දැන් මම ඔයාලට අර එක පේලියට මෙහෙම යනකොට තනියෙන් මහගෙන යන එක කලර්ස් තියෙනවා කියන්නකෝ. දැන් මේ ඔක්කොම මහන්න තියෙන්නේ නිල් පාටි. එතකොට මෙතන දැන් කොටු මෙහෙම තියෙනවා. හොඳද? මේ කොටු ටික සේරම තනි නිල් පාටින් මහන්න තියෙනවා. එතකොට අපි මෙහෙම කොටුව මහගෙන යනවට වැඩිය ඔයාලට ලේසි මෙහෙම ලයින්ස් වලින් මහගෙන යනවා. මෙහෙම මහගෙන යනවා. ඉන්දි කට්ට මෙතනින් අරගෙන මෙතනින් දානවා. මෙතනින් අරගෙන මෙතනින් දානවා. මෙතනින් අරගෙන මෙතනින් දානවා. ඒ විදිහට මෙහෙම යනවා. ඊට පස්සේ මෙතනින් දාපු ඉන්දි කට්ට මෙතනින් අරගෙන මෙතනින් දානවා. මෙතනින් අරගෙන මෙතනින් දානවා. මෙහෙම මේ පිළිවෙලට ඒ ක්‍රොස් එක මහගෙන එන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට අර කතිර සම්පූර්ණ කරගෙනම මහගෙන යනවට වැඩිය ලේසි සහ නූලු ටිකක් ඉතුරු වෙනවා. හරි. එතකොට මම ඕගොල්ලන්ට ආපහු සැරයක් මේක පොඩ්ඩක් රෙද්දේ මහලා පෙන්නන්නම්. කොටුව ගන්න විදිය. හරි. එතකොට දැන් හිතන්නකො මෙන්න මෙතන දැන් මේ කොටුව තියෙනවා. හරිද? මේකෙන් අපි උඩට ගත්තා ඉන්දි කට්ට. හරිද? ඊට පස්සේ දැන් මෙතන මේක තමයි දැන් මේ කොටුව. දැන් මෙතනින් ගත්තා මෙතනින් දැම්මා. මේක තමයි අංක 2. හරිද? ඊට පස්සේ මෙන්න දැන් අංක 3. මෙන්න අංක 3 තැන. මෙහෙම ගත්තා. මෙන්න අංක 4. මෙහෙම දැම්ම. මෙන්න දැන් කතිරේ ආවා. දැන් මම අර කිව්වේ ඔයගොල්ලන්ට ලයින්ස් මහනවා කියලා ඉවර වෙලා. ඒ ලයින් එක මහන්නේ 1 2. හොඳද? ඊට පස්සේ අපි දැන් 3 කියලා ගත්ත තැන ඊළඟ කොටුවට 1 නෙවෙන්නේ. මෙහෙම 1 2. මෙහෙම ඉරි ටික මහගෙන යන්නයි තියෙන්නේ. පේනව නේද? පැහැදිලි නේද? මං හිතනවා ඔයාලට පැහැදිලි වෙයි කියලා. මෙහෙම දිගටම තනි පාටක් තියෙද්දි මහගෙන ඊට පස්සේ මෙතන දැන් අපි අර 4 කියලා ලකුණු කරගත්ත කොටුව තියෙන්නේ. මෙතනින් ගත්තා. මෙතන දැන් මේක මෙහෙම දාලා මෙහෙමම ගන්න ඕනේ නෑ. හරිද? මෙතනින් දැන් ඉදි කට්ට දැම්ම කියන්නකෝ. මෙහෙම ගත්තා. ඊට පස්සේ ඔයාලට මේ ඉදි කට්ට මෙතනින් අරගෙන මෙහෙම ගහන්න පුළුවන් මේ. මෙහෙම ගහලා ගන්නත් පුළුවන්. එතකොට මහනකොට ලේසි. ඒ විදිහට අර එකම පාටක් තියෙනකොට ලයින් එක මහගෙන යන්න පුළුවන්. හරි. එතකොට මම දැන් අර කිව්වේ ඔයගොල්ලන්ට දැන් ඉන්නකො මේ කතිර එක විදිහට මැහුවාම පේන විදිය කොහොමද කියලා. ඔව් මෙන්න මම දැන් එකම විදිහේ කතිර ටිකක් ඔයාලට මහන්නම්. එක දැන් මේකනේ අපි මහන හරි විදිය. හරිද? දැන් අපි මහගෙන යන හරි විදිය මේක. ඔන්න දැන් එක පේලියට අපි ලස්සන්ට කතිර ටික මහගත්තා. දැන් ඔයාලා පටලලා මේක කතිරේ අපි හිතමුකෝ මෙතනින් මෙහෙම අරගෙන මෙහෙම දාලා මෙහෙම අරගෙන මෙහෙම කරා කියලා. මේක තනි පාටක් හින්දා ලොකුවට ඔයාලට මේ වෙනස හොයන්න පුළුවන් වෙයිද දන්නේ. දැන් මේ බලන්න. දැන් ඔයාලට මෙතන මේ තුන එක පැත්තකට ගිහිල්ලා මේ ටික තව පැත්තකට ගිහිල්ලා. මේක දැන් පාටින් ඇවිල්ලා ලස්සනට රූපයක් මහන්න තිබ්බහම ඒක හරිම කැතට තමයි රූපේ අවසාන ඔයගොල්ලෝ නිර්මාණයේදී ඔයගොල්ලන්ට හරි කැතට තමයි ඒක පේන්නේ. ඉතින් ඒක නිසායි මම කිව්වේ දැන් මේ මහන පිළිවෙල ඒ කතිරේ ගන්න පිළිවෙල ඒක තමයි මුළු chart එක පුරාවටම ඔයගොල්ලෝ මහගෙන යන්න ඕන. ඉතින් ඒක නිසා ඒක ගැන හරියට කල්පනාකාරී වෙන්න හරියටම මේ කතිරේ මහන විදිහට ඔයගොල්ලන්ට දැන් මේක අපහැදිලි කියලා මං හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට කතිරේ හදාගන්න ওই විදිහට තමයි මේක තමයි දැන් අපි දිගටම හැම chart එකකටම මහගෙන යන්නේ. එතකොට සමහර තැන්වල outline එකක් ගිහිලා තියෙනවා chart එක ඇතුලේ. එතකොට ඒ outline එක යන්නත් ඕන ඔයගොල්ලෝ මේ විදිහට තමයි. කියන්නේ ඒක දැන් හිතන්නකෝ මෙතන ඉඳලා අපි මෙච්චරක් විතර දැන් ඉරක් තියෙනවා. කියන්නේ ගහක් හිතන්නකෝ මෙහෙම තියෙන ගහක් කියලා. ඒ ගහේ කඳ මෙහෙම outline එකක් මෙහෙම මුළුත් එක්කලා ඇවිල්ලා තියෙනවා. එතකොට අපි නිකම්ම line එක තමයි අඳින්නේ. එතකොට ගහ දැන් අපි හිතමුකෝ මෙතන ඉඳලා මෙතනට දිගයි කියලා. හරි. එතකොට මම දැන් නූල දානවා. මේක මේ කොටුව කෙලින්ම පල්ලෙහාටම එන කොටු ගාන ගණන් කරලා ඉවර වෙලා බලන්න ඕනේ. අපි දැන් ලයින් එක ඉන්නකො මං හිතලා මං හිතන්නම්කෝ දැන් මෙතනට මේක ලයින් එක මෙහෙම එනවා කියලා. හොඳද?
මේ විදිහට තමයි දැන් ගහේ කඳේ එක පැත්තක් තියෙන්නේ. එතකොට මේ නූල මෙන්න මෙහෙම ඇදෙන්න බලනවනේ. කියන්නේ අපි මෙතනින් ගැටයක් දැම්මා කියලා හිතන්නකෝ. ගැටයක් දැම්මත් මේක එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වගේ දිග ලයින්ස් තියෙන වෙලාවට ඔයාලා කරන්න ඕන මෙහෙම කෙලින්ම දිගටම මේක ඇදගෙන යන්න එපා. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙහෙම දැන් කොටු 3ක් 4ක් විතර වගේ තැන්වලින් මෙහෙම ගන්න. මෙහෙම අරගෙන ඊට පස්සේ මෙතන දැන් මේ පිටිපස්සේ මෙහෙම පටියක් ගිහින් තියෙනවනේ නිකන් ඒක ඇතුලෙන් ඉදි කට්ට දාලා ගන්න. හොඳද? ඉන්නකම ඒ කියන්නේ කොටු වෙන් කරන තැන තියෙන්නේ. මෙන්න මේ වගේ මේ ධාරයක් ඇතුලෙන් මෙන්න මෙහෙම දාලා ගන්න. එතකොට නූල එතන තද වෙනවා. හරිද? ඊට පස්සේ අර ඉර ඒක හරිය ශක්තිමත්. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ එතනින්ම ආපහු දැන් මෙතනින්ම ආපහු ගොල්ලන්ට මේක ගත්ත හැකි. අරගෙන ඉවල තව කොටු 4ක් හරි 5ක් හරි පල්ලෙහාට කියන්නේ පොඩි ඉරි කෑලි. මෙන්න මේ විදිහට මේක දාලා ඉවරලා ඊට පස්සේ ආපහු සැරයක් ඒක දාන්න ආපහු අර වගේ අර පටියක් වගේ තියෙන කොටසකට. මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම මේ පටියක් වගේ තියෙන්නේ. මේ වගේ. ඊට පස්සේ ඒක ඇතුළට මෙන්න මෙහෙම දාලා ඒක මෙහෙම අදින්න. එතකොට අර ලොක් වෙනවා වගේ වෙනවා. ඊට පස්සේ ආපහු ඒ ඉද හරිම ශක්තිමත් වල තියෙනවා. මෙහෙම ඇද්දාම ඇදෙන්නෙත් නෑ. හරිම ශක්තිමත්. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ විදිහට දැන් ආපහු මෙතනින් ඉදි කට්ට එතනම ඉවර වෙච්ච කොටුවෙන් ඕකේ. මේ විදිහට ආපහු ඉදි කට්ට දාලා ඉවරලා ආපහු කොටු 5ක් 6ක් විතර හරි ඔයාලට කැමති ගාන. ඒ කියන්නේ පොඩි කොටු පොඩි ලයින්ස්. පොඩි ලයින්ස් වලින් මේ විදිහට මෙහෙම කරලා ඉවරලා ආපහු දිගට මේක අවුට්ලයින් කරගෙන යන්න තියෙනවා. දැන් මේ බලන්න මේක මෙහෙම නිකන් තියෙනකොට මේක මේ බුරුල් මෙහෙම ඇදෙන්න බලනවා. මෙහෙම දාලා එහා පැත්තෙන් ලොක් කරගත්තා නම් ඒක මේ හරි ලස්සනයි. ඒ කියන්නේ මේ මහලා ඉවර වෙනකොට හරිම නීට් එකට තියෙනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට අවුට්ලයින් එක කරගෙන යන්න පුළුවන්. මොකද කලිනුත් මගේ වීඩියෝස් වලදී අවුට්ලයින් එක ගැන සමහර අයට ප්‍රශ්න තිබුණා කොහොමද කරන්න කියන එක. මේ විදිහට තමයි කියන්නේ හැඩතලයක් එන්න තියෙන කොටත් ඒක මෙහෙම කියන්නේ හිතන්නකො රවුමක් ගන්නකොට අපිට මෙහෙම දිග රවුම් ගන්න බෑනේ. එතකොට අපි නිකන් එකක් දෙකක් වගේ අරගෙන එහෙම ඇන්ගල් කරලා ක්‍රොස් වෙන්න වගේ අරගෙන එහෙම පොඩි ලයින්ස් වලින් අරගෙන පිටිපස්සෙන් අර පටිය වගේ තියෙන කොටසින් ඇතුළට දාලා ඉවරලා ඒක ලොක් කරලා වගේ තමයි ගන්න තියෙන්නේ. මේක ගැන මොකක් හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් කියන්න මම මීට වැඩිය පැහැදිලි කරලා දෙන්න try කරන්නම්. තේරුනේ නැතිනම් ඒ විදිහට තමයි. ඊට පස්සේ හරි දැන් මේක මහගත්තා කියමුකෝ අපි ටිකක් ඉවර කරමුකෝ. දැන් මෙතන දැන් මේ නූල ඉවරයි කියන්නකෝ. දැන් මේක අපිට මෙතන නිකන් කඩන්න බෑ. ඒකටත් කරන්න තියෙන්නේ අර මේ වගේ ධාරයක් තියෙන තැනක් මේ වගේ පටියක් වගේ තියෙන එකක් තියෙනවානේ. හයි ફોකස් වෙන්නේ නැත්තේ මේ. රයිට්. මෙන්න මේ වගේ මෙහෙම පටියක් වගේ තියෙන තැනින් මේක නීඩල් එක මෙහෙම දාලා ගන්න. හොඳද? මේ විදිහට දාලා ආපහු සැරයක් ඒක ඇතුළට දාන්න. ආපහු සැරයක් ඒක ඇතුළට මෙහෙම මේ විදිහට මෙහෙම දාලා මෙහෙම චූටි ලොක් එකක් තියෙන්නේ ආපහු මේක ගැටයක් විදිහට මෙන්න මෙහෙම දාලා මේක අදින්න. ඒ වගේ දෙපාරක් විතර කරලා ඉවරලා එතනින් නූල කපලා දාන්න. එතකොට මේක හරිම ශක්තිමත්. මෙතනින් නූල ආපහු ගැරවිලා බුරුල් වෙලා එන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි මහගෙන යන්න තියෙන්නේ. හදිස්සිය හරි. ඔයාට දැන් මේක මහගෙන යනකොට වැරදුනා කියන්නකෝ. වැරදුනොත් මේක නූල ලෙහෙලා ගන්න පුළුවන් නම් නූල ලෙහෙලා ගන්න. නමුත් chart එක කරලා ඉවරලා පස්සේ වගේ මේවා වුණොත් මේවා හිමින් සීරුව තුඩ තියෙන කතුරකින් කපන්න. චූටි තුඩ තියෙන කතුරකින් කපලා ඉවර වෙලා ඒ නූල අරගෙන මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොහොම හරි කන පිට පැත්තෙන් ගැටයක් එන විදිහට දාලා ඉවරලා ඒක හරි ගස්සලා ඔයගොල්ලන්ට මහන්න පුළුවන්. හරිද? එතකොට ඒ විදිහට තමයි වැරදුනහම කරන්න තියෙන්නේ. කතිර මෙහෙම සම්බන්ධ කියන්නේ කතිරේ මහාන එක සම්බන්ධව ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. මේක ගැන තේරුම් නැත්නම් කියන්න මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම කියලා දෙන්න. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා දිගටම මාත් එක්කලා එකතු වෙන්න කියලා. මාව subscribe කරලා ඉන්න, like කරන, comment කරන, share කරන හැමෝටම thank you so much. ආදරේ ගොඩාරියා. ඒ වගේම මාව subscribe කරලා නැති හැමෝටම මම ආරාධනා කරනවා. please මාව subscribe කරලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. හැමෝටම ආරාධනා කරනවා දිගටම මගේ වීඩියෝස් එකල එකතු වෙලා ඉන්න කියලා. එතකොට subscribe කරන්න
ආදරෙන් එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම මං හරි ආදරේ ගොඩාරියක් ආදරේ. ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකක්ම මං කියවනවා. මට ඒක හරිම සතුටුයි. මට ඉන්බොක්ස් මැසේජ් කරනවා Facebook එකේ ශේස්මාර්ට් Facebook account එකේ මට messenger එකේ message දාන හැමෝටමත් මම ගොඩාක් ආදරේ. ඉතින් thank you so much. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ලස්සනට ඉන්න. bye.